යුදමුක්ත කලාපයේ උතුරු ප්‍රදේශයේ LTT ප්‍රාණ ඇපයට ගෙන සිටි සියලුම ජනතාව මේ වන විට යුද හමුදාව LTTE ප්‍රාණ ඇපයෙන් නිදහස් කරගෙන තවත් ඉතුරුව ඇත්තේ යුදමුක්ත කලාපයේ දකුණු කෙළවරේ වලේමඩම්හි රැඳී සිටින ජනතාව පමණයි. අම්පලාවන් පොක්කනේ පුදුමාතලන් හා පොක්කනේ ප්‍රදේශවල අවසන් සිවිල් වැසියන්ට අද සවස වන විට මුදා ගැනීමට යුද හමුදාව සමත් වුණා. මෙම ජනතාවටද පිසු ආහාර ජලය ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් කඩිනමින් සැපීමට හමුදාව ක්‍රියා කළා. ඉකුත් සිව් දින තුල ලක්ෂයකට ආසන්න ජනතාව මේ ආකාරයෙන් යුදමුක්ත කලාපයෙන් යුද හමුදාව නිදහස් කරගනු ලැබුවා. පුදුපාතරන් සිට අම්පලාවන් පොක්කනේ දක්වා යුදමුක්ත කලාපයේ උතුරු ප්‍රදේශය දැන් ජනශූන්‍ය වී ඇති අතර මේ ප්‍රදේශයේ සිටයි යුදමුක්ත කලාපයේ දකුණු කෙළවරට දැන් ක්‍රියාන්විතය දියත් වන්නේ. එහි කරයාමුල්ලි වයිකාල් හා වෙල්ලාමුල්ලි වයිකාල් ප්‍රදේශ වෙත ක්‍රියාන්විතයේ අවසන් අදියර දියත් කර තිබෙනවා. ඉතුරුව සිටින සාමාන්‍ය ජනතාව LTT රඳවාගෙන සිටින වලේමඩම් ප්‍රදේශයට යුද හමුදාව ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටිනවා. සෙසු ප්‍රදේශවල සිටි ජනතාව මෙන්ම උපක්‍රමිකව එම ජනතාවද මුදා ගන්නා බව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. කරයාමුල්ලි වයිකාල් හා වෙල්ලාමුල්ලි වයිකාල් වල ත්‍රස්තවාදී මරමස්ථාන තෝරා අද දවස පුරා ප්‍රහාර එල්ල කෙරුණා. එහිදී ත්‍රස්තවාදී නායකයන් රැසක් මරුමුවට පත්ව තිබෙනවා. ප්‍රභාකරන් හා ඉතුරුවේ ඇති LTTE නායකයන් සුළු පිරිස පැනගොස් නොමැති නම් මේ ප්‍රදේශයේදී කොටු කරගත හැකි බවයි හමුදාව පවසන්නේ. 58 වන සේනාංකයේ විශේෂ බලකාය හා කමාන්ඩෝ රෙජිමේන්තුව ක්‍රියාන්විතයට එක්ව සිටිනවා. එහි යුද නායකයන් අද පුදුමාතලන් මුදාගත් ප්‍රදේශයේ සිට ක්‍රියාන්විතයට අණ ලැබුවා. මෙම ක්‍රියාන්විතයේදී LTTE නායකයන් සමූහයක් මරුමට පත් වූ බව එම LTTE නායකයන් පලා යමින් සිටියදී හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ඔවුන් ගමන්ගත් වාහන ගිනිබත්ව විනාශ වී ඇති ආකාරයෙන් පැහැදිලි වෙනවා. පුදුමාතලන්හිදී ප්‍රහාරවලට ලක් වූ මෙම වෙඩින් නොවදින වාහනය තුළ LTTE නායකයන් සමූහයක් ගමන් කර තිබෙනවා. හමුදා ප්‍රහාරයෙන් ඉතිරිව ඇත්තේ එම රථය තුළ ගමන් කළ පුද්ගලයන්ගේ අලු පමණයි. මීට පෙර පුදුකුඩිරිපු අවසන් සටනේදීද LTTE නායකයන් පලා යාමට භාවිත කළ මෙවැනිම රථයක් හමුදාව විනාශ කළා. පුදුමාතරන් ප්‍රදේශයේදීම හමුදාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් සඳහා සැලසුම් කළ ක්ලේමෝ බෝම්බ ඇට වූ රථයක් මේ. මෙම රථය පුරා ක්ලේමෝ බෝම්බ 10කට ආසන්න සංඛ්‍යාවක් අටවා තිබෙනවා. ප්‍රහාර මැද ඉදිරියට කඩාගෙන විත් හමුදා සමාජිකයන් සමූහයක් මැද පුපුරවා ගැනීම LTTE ඉලක්කය වුවද වාහනය පණ ගැන්වීමට පවා ඉඩක් ලබා නොදී හමුදා බටපිරිස් එය විනාශ කරනු ලැබුවා. පැටල්ගන් නැමැති ගුවන්නාශක බර අවිය සවිකල වෙඩි නොවදින වාහනයක්ද පුදුමාතලන් හා අම්පලායන් පොක්කනේ අතරදී හමුදාව විනාශ කර තිබෙනවා. මෙම බර අවිය භාවිත කරමිනුයි සිවිල් ජනතාවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කළේ. රූපානී සමන් කුමාර රාම වික්‍රම පුදුමාතලන් සිට